අලුත් කරමින් සපඳකම් අලුත් මං පෙත් විමසමින් ගලා යනවා අලුත් ගංගාවක් කින්මිල් වලවේ කළු කැලණි අහවැලි රිදී දහරා ජගත් නදී තීරේ ගලා යන සපඳ මේ මාතොට තාම රසවත් ඒ වගේම ආදරණීය හැන්දෑවරුවක් වෙනුවෙන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. කෙටියෙන්ම කියනව නම් මේක ඉතාම අරුත්බර මල්යායක්. නිකම්ම මල්යායක් නෙමෙයි, ගී මල්යායක්. එහෙනම් මේ මල්ලිටත් මටත් අවසර දෙන්න ගී මල්යායේ දොර අරින්න. මේ මාතොට ළමා ගායක පරපුරේ දඟල පළමු කණ්ඩායමේ සෝරියන්ගේ නැවුම් ගීතාවලිය ලිදුලියක්ගේ මම අහලා තියෙනවා ඇසූ ගීතයේ මිහිරි නැසූ ගීතය වඩාත් මිහිරි කියලා. මොකද දන්නවද එහෙම කියන්නේ? අපි ඇසූ ගීතවල තියෙන්නේ අපි දන්න ලස්සන. අපි නැසූ ගීතවල තියෙන්නේ අපි නොදන්නා ලස්සන. ඉතින් අද දවසේ අපිට අවස්ථාව තියෙනවා එවන් නොවිදි මිහිරක් අත්විඳින්න. ගුරු ගෙදරට යන දරු දැරියන් හට ශාන්ති නිරවුල් මනසින් අකුරු කරන්නට ශාන්ති ගුරු හරුකම් දෙන ගුරු දෙගුරුන් හට ශාන්ති අනාගතය නුවණැසින් දකින්නට ශාන්ති ඉරට හඳට නව එළිය සදන්නට ශාන්ති ගහට වැලට මඳ සුළඟ ගෙනෙන්නට ශාන්ති වැවට ඇලට නිති ජලය රඳන්නට ලිදුලියක්ගේ අක්කා දැකලා තියෙනවද? ආසෙ ඇත්තු ඉන්නවා. නෑ එතකොට කිඹුල්ලු නෑ ඇත්තටම නෑ. ඇත්තටම අක්කේ මමත් දැකලා නෑ. හැබැයි මම කියව පොතක එහෙම එකක් තිබුණා. ඒ කියන්නේ ඒ කතාවේ ඉන්න පුංචි ළමෙක් කියනවා අන්න ආසෙ කිඹුලෙක් කියලා. මොකද්ද දන්නවද වෙලා තියෙන්නේ? ආසෙ තියෙන වලාකුළු හරියට කිඹුලෙක් වගේ පේනවා. අන්න ඒ වගේ තමයි දැන් අපි අහන්න යන මේ සින්දුවේ තියෙනවා
වලාකුළු වලින් හැදිච්ච විශාල ඇත්තු වගේ කඳු. මට කියන්නකෝ අම්මේ නංගිගේ කම්මුල් වාගේ හරි ලස්සන සමනල තටු කවුරුද හැදුවේ? කවුරුද හැදුවේ අම්මේ කවුරුද හැදුවේ? කවුරුද හැදුවේ අම්මේ කවුරුද හැදුවේ? දෙවානි දුවත් හොඳ ශක්තිමත් හඬක් තියෙනවා ගායනා කරනකොට නේද? දැන් අපි ඒක මතසිලුටු කරලා හදාගන්න අපි මොකද්ද කරන්න ඕනේ? අභ්‍යාස කරන්න ඕනේ. දැන් හොඳයි අපි කටහඬ පාවිච්චි කරලා අපි ඉස්සරහට ගොඩක් දේවල් අපිට කරන්න තියෙනවා. ලිතුලියක්කේ මල් වලට පැහැයෙන්නේ කොහෙන්ද? ඒක විද්‍යාත්මකව කියන්න නම් මල්ලි මම හරියටම දන්නේ නැහැ. හැබැයි මල් පිපෙන්නේ මල් ගහේ අතු වගනේ. ඉතින් ඒ ලස්සනෙන්නේ මව් ගහෙන් වෙන්නේ නැති. ඒක හරියට අම්මලා තාත්තලාගේ ලස්සන රුවගුණ අපිට ලැබෙනවා වගේ. ටිකක් සුවිශේෂී ගීතයක් සෙනතුයි විනිතුයි දෙන්න ගායනා කරනවා. අක්කනංගෝ දෙන්න මල් වලට මේ තරම් හැදුරුව කොයින්ද? සබා සෞන්දර්ය ගැන කියවන ගීතයක් දෙන්නම එකතු වෙලා ගායනා කරනවා. මේක යුග ගීතයක් නිසා ඉදනට හාමනයිස් කරලත් ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ගීතය ඇතුලේ. ඉතින් එදෙන්නගේ ගායන කුසලතාවේ සුන්දරත්වය දියුණු කරගන්න මේ ගීතය එදෙන්නට ඉවහල් වෙනවා. මල්වලට මේ තරම් හැඩරුව කොයින්දෝ මල්වලට නිරුසිරු මව්ගසින් නොවීදු මව්ගසින් නොවීදු රුහුණුවිජේබා ප්‍රාථමික විද්‍යාලය කලින් ජාතික පාසල හා එකතුව තිබුණු පාසලක්. පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඒ අපේ පාසල වෙනම පාසලක් ලෙස වෙනම සංවර්ධනය කරනු ලැබුවා. 2012 වර්ෂයේ තමයි පාසල වෙන් කරන්නේ. එවකට රුහුණු විජේබා විද්‍යාලය ලෙස ජාතික පාසල සමග සිටි ප්‍රාථමික විද්‍යාලය හා බෙලියත්ත රුහුණු විජේබා ප්‍රාථමික විද්‍යාලය හැටියට ඊට පස්සේ නම් කරා. එදා ඉඳලා අද වෙනතුරු වෙනම පාසලක් හැටියට පළාත් පාසලක් හැටියට පාසල සංවර්ධනය වුණා. දරුවෝ 1100ක් පමණ දැනට මේ පාසලේ අධ්‍යාපනය ලබනවා. සෑම වර්ෂයකම ශිෂ්‍යත්වයේ සමත් දරුවෝ 100කට ආසන්න ප්‍රමාණයක් සෑම වර්ෂයකම ශිෂ්‍යත්වයේ සමත් වෙනවා. ඊට අමතරව ක්‍රීඩා සම්බන්ධ ඉංග්‍රීසි භාෂා දින තරඟ සමස්ත ලංකා ජයග්‍රහණ, කරාතේ සමස්ත ලංකා ජයග්‍රහණ, විෂය සමගාමී විෂය බාහිර ඒ සියලු වැඩසටහන් බාල දක්ෂ කුඩා මිතුරිය පරිසර නියම ඒ සියලුම වැඩසටහන් විෂය බාහිර වැඩසටහන් පාසල තුල ක්‍රියාත්මක වෙනවා. ප්‍රදේශයේ තියෙන ජනප්‍රිය පාසලක්, බොහෝ සම්පත්ති වෙන ජනප්‍රිය පාසලක්. අපේ පාසලේ දරුවන්ගේ ගායන කුසලතා අපි බොහෝ අවස්ථාවල් වල දැකලා තියෙනවා. එක දවසක් දරුවෙක් උදෑසන රැස්වීමේ තමන් වෙනුවෙන් රචනා කළ ගීතයක් ගායනා කිරීමට මගෙන් අවස්ථාවක් ඉල්ලා සිටියා. ඉතින් එදා මේ දරුවගේ විස්තර අහලා දැනගත්තම තමයි මේ මාතොට ගායක පරපුර සම්බන්ධ තොරතුරු මම එදා දැනගත්තේ. පස්සේ මම ඒ ගැන සොයලා බලලා ඔය අපේ ඒ ගීත රචනා කරන අපේ ජගත් ගාමිණී මහත්මයා සම්බන්ධ කරගත්ගෙන තවත් තොරතුරු දැනගන්න පුළුවන්කමක් ලැබුණා. දෙමාපිය රැස්වීමකදී මම දෙමාපියන්ට මේ ගැන දවසක් පැහැදිලි කිරීමක් කළා. තමන්ගේ දරුවන්ට තියෙන හැකියාවලින් ඔබ කැමති නම් ඒ පිළිබඳ විශේෂ උනන්දුවක් තිබෙනවා නම් මෙහෙම වැඩසටහනක් තියෙනවා චුට්ටක් සොයලා බලන්න කියලා. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ජගත් වික්‍රමසිංහ මහත්මයා ප්‍රවීණ ගායක සංගීත විශාරද එතුමාගේ සෙවණෙහි ওই මගේ දරුවෝ 11 දෙනෙක්
ඒ තමන්ගේ දක්ෂතා කුසලතා ප්‍රගුණ කරගත්තේ. ඉතින් පාසලක් හැටියට අපිට බොහොම සතුටුයි මේ දරුවෝ ආපු මේ ගමන් මඟ පිළිබඳව. අපි අම්මගේ ආදරය ගැනත් කතා කළා. තාත්තගේ ආදරය ගැනත් කතා කළා. ඔයාලා දන්නවද අපි කාගෙත් අම්මා ගැන? ඒ තමයි සොබාදහම් අම්මා. දැන් අපි සූදානම් වෙන්නේ සොබාදහම් අම්මගේ ආදරය ගැන කතා කරන්න. ඉතින් දුලන් නැදුවගේ කටහඬ හොඳ පැහැදිලි හොඳ ස්වරස්ථානවල ගායනා කරන දුවේ. හොඳයි පුතේ. හරි. පාට පාට මල් අරගෙන ඇවිදිලා අමන් පිච්ච අතු අග තියලා මේ බලන්නකෝ අම්මේ ඉරු කුමරුන් කිරිසයුරේ සඳවරුවෙන් සුරංගනාවක් පහලට ආවා. කොහොමද දන්නවද? සඳ එළියෙන් පාරාසාගෙන. මලක මෙලක ප්‍රතියතග දුක සැපැහුවා. පිළිමුතු කැට මල් මත තියලා ඉරෙන්න ඉස්සෙල්ලා සුරංගනා ලෝකෙට ගියා. යන්න ඉස්සෙල්ලා පුංචි කුරුල්ලන්ගෙන් දුක සැප අහන්නත් අමතක කළේ නෑ. ඉතින් අපි දන්නහමු ඒ ලස්සන සුරංගනා කතාව. කිරිසයුරේ සඳ ඔරුවෙන් සුරංගනාවෝ තරු එළියෙන් පාර අසා පහලට ආවෝ. මම මේ කියන කාරණාවට කවුරුත් එකඟ වෙනවා ඇති. ලස්සන හැමතැනකම ඉන්නේ අම්මයි තාත්තයි. ලස්සනට ගලන දොරදාරක ලස්සනට පිපෙන මල් පොකුරක ඉන්නේ කවුද? අම්මයි තාත්තයි. අපේ ජීවිත ලස්සන වෙන්නේ අම්මගේ තාත්තගේ හිතේ තියෙන අන්නේ ලස්සන නිසා. අක්කේ අපි අපේ අම්මට තාත්තට කොච්චර ආදරේද? ඒක මල්ලි ගොඩක් අය ගොඩක් ආකාරයෙන් කියලා තියෙනවා. අපේ මාතොට ගායක පරපුරෙත් ගීත ගොඩක් තියෙනවා අම්මගේ තාත්තගේ ආදරය ගැන කියන. එක ගීතයක තියෙනවා ඒ ආදරය ආසර දිග නූල වගේ කියලා. අක්කා කිව්වා වගේ අපේ විශාල ගීත ගොන්නෙන් තියෙන ආදරණීයම ගීතයක් තමයි මේ. අහසේ තියෙන තරු ගානට මම ආදරෙයි මගේ තාත්තාට. පොළවේ පිපෙන මල් ගානට මම ආදරෙයි මගේ තාත්තාට. අහසේ තියෙන තරු ගානට අහසේ තියෙන තරු ගානට ආදරෙයි මගේ තාත්තාට. ලොවේ පිපෙන මල් ගානට ලොවේ පිපෙන මල් ගානට ආදරෙයි මගේ තාත්තාට. අපි ආදරෙයි අපේ තාත්තාට. අපි ආදරෙයි අපේ තාත්තාට. ඒ ගීතය ගායනා කළේ සවිරු පුතයි ඔකිත්මා දුවයි. ඒක පියගුණ ගීතයක්. පියා ගැන ඇතිවෙන ආදරයක් ගෞරවයක් ඔදෙන්න අයියයි නංගිද? අයියයි නංගි. ඉතින් මම හිතනවා මේ දෙන්නම ගීත ශාස්ත්‍රයේ එක ගමනක් යන දෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කුඩා කාලෙම මේ ගීතයක් ගායනා කළා. ඒකේ තමන්ගේ හැකියාව පෙන්වලා තියෙනවා. අපි සුබ පතනවා මේ දුවටයි පුතාටයි. ලක් වගේ හරි සුවඳයි ලක් වගේ හරි සිහිලයි ආදර මගේ තාත්තාගේ ආදරේ මගේ අම්මගේ ආදරේ මගේ අම්මගේ ආදරේ. තරින් පුතා ගායනා කළේ අම්මා ගැනයි තාත්තා ගැනයි දෙන්නගම ගැන කියවෙන ගීතයක්. ඉතින් මේ ගීතය ගායනා කරනකොට ඇත්තටම ඔහුගේ ඉරියව්වලුත් ඒ ආදරේ සනිටුහන් වෙනවා. මම හිතන්නේ අපි මව්පිය ගීත දැන් නැවත සමාජයට එළි දක්වන කාලය ඇවිල්ලා තියෙනවා. පාඩම් පොත්වල හමු වෙන කුරුළු යාළුවෝ රෙසඳි දුව ගායනා කරන්නේ.
ඒ ගීතේ තියෙන්නේ අපිට సౌందර්යය මතක් කරලා දෙන ලක්ෂණ තියෙනවා මේක ඇතුලේ. එතකොට දරුවන්ට මේ ගීත නිර්මාණය කරන ළමා ලෝකය ලස්සන කරන්න. මේ ගීත අහනකොට ගායනකොට ඒගොල්ලන්ට දැනෙනවා මේක තව ලස්සනට මට ගයන්න පුළුවන් කියලා. ඉතින් කුසලතාවය වඩවන්න තමයි මෙවැනි ගීත අපි නිර්මාණය කරන්නේ. පාඩම් පොත්වල හමුවන කුරුළු යාළුවෝ බටිති මලිති කුරුළු යාළුවෝ කවදාවත් දකින්නේ නැති අපේ යාළුවෝ. අපේ ලෝකයේ ගොඩක් ආදරණීයයන් ඉන්නවා. ඒ අපේ අම්මා තාත්තා ගුරුවරුන් මිතුරන් නෑදෑයන් වගේ අය. ඊට අමතරව සුරතල් සත්තු කියන්නේ අපට ගොඩක් සමීප අය. අපි දැන් මේ අහන්න යන්නේ එහෙම ජීවිතයට සමීප වුණ සුරතල් සතෙක් ගැන අලුත් ගීතයක්. තුම්මං බස් නැවතුම ළඟ සීතල ගෙහි ගෙහි කෙඳිරි ගගා මාතිස බැලුණු අසරණ ඇස් දෙක බලු පෙටියෝ මට දුක හිතුණා බලු පෙටියෝ මට දුක හිතුණා. අපි මව්පිය සෙනෙහස ගැන කතා කළා. ඒ වගේම සොබාදහමේ ආදරය ගැනත් කතා කළා. ඒ වගේම අපේ හිතේ ඊටාම සුන්දර බැඳීමක් තමයි සහෝදර ප්‍රේමය. විශේෂයෙන්ම අක්කා සහ නංගි අතර බැඳීම. අර බලන්නකෝ අම්මේ අහස පුරා මුතු සුරංගනා ඇස් වගේ හරි ලස්සන මුතු හරි ලස්සන මුතු. ඔය ගීතය ගායනා කළේ විනුද්දිදුව. අර බලන්නකෝ අම්මේ කියන ගීතය දුව හොඳට ගායනා කරනවා. ඒ ගීතේ එයාගේ පැහැදිලි හඬක් තියෙනවා. ඒ පැහැදිලි හඬ තුල තව අපිට අභ්‍යාස කරොත් තවත් දියුණු කරගන්න පුළුවන් තැන් තියෙනවා ගණනාවක්. දැන් විවෘතව ගායනා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක ලොකු දෙයක්. අපි බලමු දුවගේ ඉස්සරහ අනික් ගීත වලදී දුවට කොහොමද ඒ ගීත ගායන්න පුළුවන් කියලා. මම හිතනවා මේ පුහුණුව තුලින් ඒක තව ටිකක් වර්ධනය කරගන්න පුළුවන්. උදේට ඉර පායනවා. මල් පිපෙනවා. බුරුල්ලෝ ගීත ගයනවා. සමනැලු පියාඹනවා. මේ සේරම තමයි උදෑසනක් කියන්නේ. ඉතින් අපිට මෙහෙම හිතන්න බැරිද? උදෑසනක් කියන්නෙම තෑග්ගක්. කවුරුන් විසින් කාහට දුන්න තෑග්ගක්ද? සොබාදහම් අම්මා අපට දුන්න තෑග්ගක්. අපි ඔයාලට ආරාධනා කරනවා ඒක හිතේ තියාගෙන මේ ගීතය අහන්න කියලා. ඊගයා මිහිරි නාදෙන් උදේ දස අතේ කුරුළු මිතුරෝ ඇදේ සුවඳමයි හමන්නේ දස අතේ ආදරේ නේද මේ මිහි මවුන්ගේ ආදරේ නේද මේ මිහි මවුන්ගේ. තිමායදුව ගායනා කළේ මොකක්ද? තිමායදුව ගායනා කළේ මේ මිහිමවුන් ගැනයි. එතකොට කුරුල්ලොන්ගේ මිහිරි ගීත මල් පිපිලා තියෙනවා. ලස්සන ලෝකයක් ගැන මේ ගීතේ කියවෙනවා. ඉතින් ඇය ගායනා කරනකොටත් එයාගේ මුහුණුත් ඒක පැහැදිලිව තේරෙනවා. පැහැදිලි හඬක් තියෙන දුවේ ගායනයි. මල්ලි කියන්න පුළුවන්ද පා නැති සතුන්ට කියන්නේ මොකද්ද කියලා? අපා පාද දෙකක් නම් දෙපා පාද හතරක් නම් සිව්පා මේ අක්කේ අක්කා අහන ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ කියන්නද? පාද ගොඩක් තියෙන සත්තු බහුපා. හරියටම හරි. අපා දෙපා සිව්පා බහුපා කා හටවත් කාගෙන්වත් හිරිහැරයක් එපා. අපි ඔක්කොම පුරවැසියෝ මේ මිහිතලේ. අපා දෙපා සිව්පා බහුපා
පුරවැසියෝ මේ මිහිතලයේ අපි ඔක්කොම පුරවැසියෝ මේ මිහිතලයේ. දුවගේ ගායනයත් හොඳ පැහැදිලිව ස්වරස්ථාන වල පීඩන පවක් පැහැදිලිව පේන්න තියෙනවා. උනන්දුවෙන් ඒ ස්වර සහ වචන පිළිබඳව අවබෝධයකින් උනන්දුවකින් කියන බව පැහැදිලිව පේනවා. අපිට මම හිතනවා ඉදිරි ගායනවලදී දුවට හොඳ නිර්මාණයකට තමන්ගේ හඬ පාවිච්චි කරන්න පුළුවන්. මාතට ගායක පරපුරේ අපේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ගායනා කරන තියෙන ගීත ඇත්තටම වෙනස්. ඒ වෙනස් වෙන්න හේතුව වන්නේ ඒ ගීත අපි කොහොමවත්ම නොහිතපු තැන් වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. සෙනුල මල්ලි කිව්වේ කාරණාව සනාත කරන්න. ඊටාම හොඳ ගීතයක් තමයි මේ. හිතන්න හෝඩි පොතක එක අකුරක් තනි වුණොත් නැත්තම් හුදකලා වුණොත් මොකද වෙන්නේ? ඇත්තටම සෙනුල මල්ලි මොකද වෙන්නේ? ඒ අකුරට මුකුත් කරන්න බෑ. ඇත්තටම කිව්වොත් හෝඩියටවත් අපිටවත් කිසිම වැඩක් නැති වෙනවා. එතකොට අකුර එකතු වෙලා වචන, වැකි, ඡේද, පරිච්ඡේද වෙලා එකතු වුණොත් විශාල බලයක් ලැබෙනවා. කොටින්ම මහා වංශය උනත් වෙන්න පුළුවන්. මේ ගීතයෙන් කියන්නේ අන්න ඒ වගේ කතාවක්. තන්නකෝ යාළුවනේ තනිව ඉන්න අකුරක කිසි බලයක් නැහනේ වචන වෙලා වැකියක් එකතු වෙන්න ඕනේ වචන වෙලා වැකියක් එකතු වෙන්න ඕනේ. කවිනි දුව ගායනා කරන්නේ අද සමාජයේ වැදගත්ම කාරණාවක් පණිවිඩයක් තියෙන ගීතයක්. මොකද්ද? එකමුතුකම. එකමුතුකම තමයි අපිට අවශ්‍ය දේ. ඉතින් ගීතයකින් දරුවෙක් ඒක කියනකොට එකක් ඒ ගායනා කරන දරුවටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. සහ අහගෙන ඉන්න ඔබටත් ප්‍රයෝජනවත් වෙනවා. අකුරු තැන් වල ඉඳලා වචනයක් හදන්න බෑ වගේ හැම කෙනෙක්ම එකමුතුකමින් වැඩ කරන්න ඕනේ. පැහැදිලි හඬක් තියෙන ගායනයක් ඇයට තියෙනවා. ඍජුව ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි සුබ පතනවා. අපි මෙහෙම හිතුවොත් රටක් කියන්නේ මොකද්ද? යම් බිමකට රටක් කියලා වෙනම හඳුන්වන්න අවශ්‍ය කාරණා මොනවද? ඒකට ඉතින් පුංචි අපි නොදන්න ලොකු කාරණා ඇති. හැබැයි ඉතින් අපිට කියන්න පුංචි දෙයක් තියෙනවා. මැණික් වලින් දිදුලන පොළවක් ඇති රත්නපුරය, නිල්වන් කෙත්යායෙන් වටවුණු මේ රුහුණු රට, රුවන්වැලි මහාසෑය, ජයශ්‍රී මහා බෝසමුද වැඩ සිටින අනුරාධපුර, සිරිසමනලගිර, විසල් කඳුයාය, ගංගා ඇලදොල, මෙකි නොකී සේරම තමයි මේ. මිනිති දුලන මිනිපුරයයි කෙතින් දිලෙන රුහුණු රටයි සබර ගමුවේ නැටුම් මගේ මේ සේරම මගේ රටයි මේ සේරම මගේ රටයි. දුව හොඳයි ගායනා කරන හොඳයි ගීතේ. හොඳ පැහැදිලි හඬකින් ගායනා කරනවා. ස්වරස්ථාන නිවැරදිව ගායනා කරනවා. චෙනුකි දුවගේ හඬත් හොඳ විවෘත හඬක් තියෙනවා. මේක දේශය ගැන තියෙන ආදරයක් ඇති වෙන ගීතයක්. දරුවන්ට ඒ හැඟීම ඇතිවීමකත් ඉතාම වැදගත් ගීතයක් තුළින් ඒකේ අර්ථය, ඒකේ තියෙන ගායන කුසලතාවය මේ ගීතය ඇතුලේ ගායනකොට පැහැදිලිව අහගෙන ඉන්න ශ්‍රාවකයාට දැනෙනවා. ඉතින් අපි දැන් පිවිසෙනවා අපේ කතාවේ අවසාන පරිච්ඡේදයට. මම අහලා තියෙනවා උපන්න මව්බිම ස්වර්ගයට වැඩියෙන් වටී කියලා කියමනක්. ඇත්තටම අපි උපන්න මේ මව්බිම තමයි අපිට ලැබුණු අපේ උත්තම දායාදය. පිර කරුණා කරන්න පෙර අරුණු දේශන සිරි සමනොල ගිර වඳින්න දෙවිවරු යන එන දන්නවාද යාළුවනේ රන් දෙරණක් ගැන දන්නවාද යාළුවනේ රන් දෙරණක් ගැන ලකිත්
පුතා ගායනා කරන ගීතය දේශාභිමාන ගීතයක්. දේශාභිමානය රන් දෙරණ කියලා අපි හඳුන්වනවා අපේ මාතෘ භූමිය. ඉතින් රත්තරන් දෙරණ සහ ලකිත් පුතාගේ ගායනය තුළ ස්වරස්ථාන හොඳින් පීඨන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඉතින් අපි ගායනයේදී මේ දේවල් ගීතයේ අලංකාරයට ඉවහල් වෙනවා. උදේ පාන්දරට කඳු වලලු අතරින් ගලා එන හිරු කිරණ මුහුදු වතුරට වැටුනම හරිම සෞම්‍යයි. ඒ වගේම හැන්දෑවට ඉර බැහැගෙන යන වෙලාවට ඈත සිහිගය හරිම ලස්සනයි. ලස්සන සිතුවමක්. ඒ නිම්වලල්ලේ දීප්තිය අපිට අයිති දෙයක්. අපි උපන්න මේ දේශයේ දීප්තිය තමයි ඒ මේ ගයන්නේ. අපේ මව්බිමේ අභිමානය ගැන අලුත් ගීතයක්. හොඳයි. දම්සරණ දුව ගායනා කරන ගීතය දේශාභිමාන ගීතයක්. අද පරපුරට ගැලපෙන විදිහේ හැඩයක් අපි එකට එකතු කළා. ඒකේ තියෙන රිද්මය වෙනස් කළා. පොදු වෙනදට අපිට ඇහෙන දේශාභිමාන ගීත වලට වඩා තරමක් බටහිර හැඩයකුත් අරගෙන තමයි ගීතය නිර්මාණය කළේ. ඇය හොඳින් ගායනා කරනවා. ඒක තමයි සුවිශේෂී බව. අදට ගැලපෙන ආකාරයෙන් ඇය හොඳින් ගායනා කරනවා. රන්දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන්දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු දැතේ රන් වලලු තගේ ගෙල බැඳි රන් මාලකගේ රන් ගොයමේ නෙලන රගේ සිරියාවයි රටට මගේ දැතේ රන් වලලු තගේ ගෙල බැඳි රන් මාලකගේ රන් ගොයමේ නෙලන රගේ සිරියාවයි රටට මගේ නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිදුරු ලන්දු ලන්දු නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිදුරු ලන්දු ලන්දු දෙවි පිහිටේ ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු උලතේ රත දුටිමි තොලේ මට නොවෙදෝ මුකුළු කළේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබළු වැලේ උලතේ රත දුටිමි තොලේ මට නොවෙදෝ මුකුළු කළේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබළු වැලේ රන්දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන්දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු 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 සපඳ